මේකේ තියෙන්නේ මැංගනස් වලයි Br වලයි ඒ කියන්නේ බ්‍රෝමියම් වලයි විද්‍යුත් රසායනික කෝෂය සම්මත විද්‍යුත් ගාමක බලය 2.27 වෝල්ට් කියලා දීලා තියෙනවා. එතකොට බ්‍රෝමියම් වල සම්මත ඔක්සිකරණ විභවය දීලා තියෙනවා 1.09 වෝල්ට් කියලා. එතකොට මේකෙදී අපෙන් අහන්නේ මැංගනස් වල සම්මත ඔක්සිකරණ විභවය මොකක්ද කියලා. එතකොට මැංගනස් කියලා කියන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට ඉහළින් ඉන්න කෙනෙක්. එතකොට හයිඩ්‍රජන්ට ඉහළින් ඉන්න කට්ටිය එයාලගේ සම්මත විද්‍යුත් ඉලෙක්ට්‍රෝඩ විභවය ගත්තොත් එයාලගේ ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණාගයක් ගන්නවා. ඊට පස්සේ Br2 කියලා කියන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට පහළින් ඉන්න කෙනෙක්. එතකොට එයාලගේ ඒ පහළින් හයිඩ්‍රජන්ට පහළින් ඉන්න අයගේ ඉලෙක්ට්‍රෝඩ වල සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ගත්තොත් එයාලගේ ධනාගයක් තමයි ගන්න. එතකොට විද්‍යුත් රසායනික කෝෂයක් ගත්තොත් එයාලගේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් ගත්තොත් විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉහළින් ඉන්න ඉලෙක්ට්‍රෝඩය ඔක්සිකරණයටපත් වෙනවා. ඉහළින් ඉන්න කෙනා තමයි ඔක්සිකරණයටපත් වෙන්නේ. එයාට අපි කියනවා ඇනෝඩය කියලා. ඊට පස්සේ විද්‍යුත් රසායනික ශ්‍රේණියේ පහළින් ඉන්න කෙනා තමයි ඔක්සි හරණයටපත් වෙන්නේ. ඒ ඔක්සි හරණයට ලක් වෙන එක්කෙනාට කියනවා අපි කැතෝඩය කියලා. ඊට පස්සේ කෝෂයක විද්‍යුත් ගාමක බලය ඒකට සමීකරණයක් තියෙනවා. E සම්මත සෙල් සමානයි E සම්මත කැතෝඩ් ඍණ E සම්මත ඇනෝඩ් කියලා. එහෙම මේ සම්මත සමීකරණයක් තියෙනවා. ඒකෙදී දැන් මේ අපි හොයාගත්තා මේ බ්‍රෝමියම් කියන එක්කෙනා තමයි මේකෙදි කැතෝඩය. ඒ බ්‍රෝමියම් වල ඒ අගය දීලා තියෙනවා සම්මත ඔක්සිකරණ එයා ඔක්සි මේ හරණය වෙන එක්කෙනනේ. එයාගේ විභවය දීලා තියෙනවා 1.09 වෝල්ට් කියලා. ඊට පස්සේ මේ කෝෂයේ අගය දීලා තියෙනවා. කෝෂ අගය E සම්මත සෙල් වල අගය තමයි දීලා තියෙන්නේ 2.27ක් කියලා. එතකොට අපි මේ සමීකරණයට දාලා මේක ආදේශ කරොත් අපිට හොයාගන්න පුළුවන් ඇනෝඩේ නැත්නම් මැංගනස් වල ඔක්සිකරණ විභවය මොකක්ද කියලා. දැන් අපි මේකට ආදේශ කරලා බලමු. E සම්මත සෙල් වල අගය 2.27 වෝල්ට්. ඊට පස්සේ කැතෝඩේ අගය තමයි 1.09 වෝල්ට්. ඇනෝඩ් වල අගය දන්නේ නැහැ. E සම්මත ඇනෝඩ්. දැන් අපි E සම්මත ඇනෝඩ් කියන එක උක්ත කරගත්තොත් E සම්මත ඇනෝඩ් සමාන වෙනවා 1.09 වෝල්ට් වලින් මේ පැත්තට ආම ඍණ 2.27 වෝල්ට්. එතකොට එන උත්තරයක් ඍණ 1.18 වෝල්ට් කියලා. ඍණ 1.18 වෝල්ට්. ඒ කියන්නේ මැංගනස් වල ඔක්සිහරණ විභවය තමයි ඍණ 1.18 වෝල්ට්. ඒ කියන්නේ මේකට උත්තරේ දෙවෙනි උත්තරය.